බබා ප්‍රීස්කූල් යන්න බෑ කියලා කරදර කරනවද? ගණන් ගන්නේ නැතුව බබාව ඔන්න ඔය හැටි කියලා එයා බෑ කියද්දි එයා අසතුටින් ඉදිද්දි එයා පන්නනවද? නිකමවත් හිතලා බැලුවද බබා කොච්චර මානසික පීඩනෙන්ද ඉන්නේ කියලා? නිකන්වත් ඇතක කතා කරාද? ඔයාලට ප්‍රශ්නකින්ද ඉන්නේ දුකින්ද සතුටින්ද කියලා? අම්මා වැඩට ගිහින් එනවා විතරයි නේද? නිකන් පොඩක් හිතලා බලන්න. ගොඩක් වෙලාවට මේ ස්කූල් එක ප්‍රී ස්කූල් එක මම කතා කරන්නේ ප්‍රී ස්කූල් එක කියන්නේ බබාට ඉතාමත් ලස්සන සුවදායක තැනක් වෙන්න ඕන. මොකද අම්මගෙන් බබෙක් වෙන් වෙලා යන එකම තැන තමයි ප්‍රී ස්කූල් එක ටිකක් ලොකු වෙද්දී 3මාර අවුරුදු 5 වෙන තෙක් බබලා යන තැන. ඉතින් මෙතන වගේ තැනක් අනිවාර්යයෙන්ම ඉතාම සුවදායක තැනක් සහ ඉතාම ආරක්ෂිත තැනක් බබාට වෙන්න ඕන. සමහර වෙලාවට විවිධ හේතු බලපානවා බබෙක් ස්කූල් එකක් මොන්ටිසෝරිය ප්‍රතික්ෂේප කරන්න. පළවෙනි එක ගත්තොත් ගුරුවරුන්ගේ තද හැසිරීම. ගුරුවරුන්ගේ තද හැසිරීම කියන්නේ සමහර ගුරුවරු ඉන්නවා ඉතාම තද විදිහට හැසිරෙනවා. එතකොට බබාලට ඒක හරි අපහසුවක්. තද හැසිරීම. එතකොට බබා මේ ස්කූල් බෑග්ග්‍රවුන්ඩ් එක ප්‍රතික්ෂේප කරනවා. තව එකක් තමයි පියර් බුලින්. ඒ කියන්නේ යාළුවෝ සමහරලාට පන්තියේ ළමයි කලහොලහර කරනවා නම් ගහනවා නම් එතකොට පියර් බුලින් වලටත් බබාලා කැමති නැහැ කොහොමත් නෑ. එතකොටත් එයා මේ මොන්ටිසෝරියේ මේ බෑග්ග්‍රවුන්ඩ් එක ප්‍රතික්ෂේප කරන යන්න බෑ කියනවා. සමහර තැන්වල ලංකාවේ නම් වෙන්නේ නැත්තෙමත් නෑ. සමහර පාසල් වල කායික මානසික පීඩනය දරුණුවටම තියෙනවා. ඒ කියන්නේ බබා අකුරු ලස්සනට ලියන්න බෑනේ ওই වයසේදී. අත තද කරලා ලියනවා. පුංචි ළමයි මේ අතේ ඇටකට එහෙම එතකොට සාමාන්‍යයෙන් හැදිලා නෑනේ ওই වයසේදී. එතකොට එයාට එක කරදරයක් විදිහට දැනෙනවා. සමහර ගුරුවරු දඬුවම් කරනවා. සමහර ගුරුවරු හැමෝම නෙමෙයි. එතකොට බබෙක් කැමතිම නෑ මේ ප්‍රී ස්කූල් එකට යන්න. බොහෝ අම්මලා දැන් කාලේ කරන්නේ ඩේ කෙයාර් එකකට දාලා ඔන්න හවස් වරුවේ ගෙදර ඉද්දි බබා එක්කන් එනවා. අම්මා ගොඩක් ටයර්ඩ් වෙලා හොයන්න බලන්න වෙලාවක් නෑ. ඊට පස්සේ හිතන්නේ ඔක්කොම ඕකේ කියලා ළමයිගේ ඉගෙනීම විතරයි තමයි යාලා හිතන්නේ. ඉතින් එහෙම හිතන්නේ නැතුව මේ හැම පැත්තම බබෙක්ගේ හිතන්න. මොකද අම්මට දැන් දරුවා කොච්චර දක්ෂ වුණා ළමයා කියන එක්කෙනා නිර්මාණය වෙන්නේ දරුවෙක් නිර්මාණය වෙන්නේ හැම පැත්තම. ඒ කියන්නේ පෞෂ සංවර්ධනය වෙන්නේ ප්‍රී ස්කූල් එකකින් සතුටින් ඉන්න ඕන බෑග්ග්‍රවුන්ඩ් එක. ඉතින් මේ හැම දෙයක්ම හොඳ වුණොත් තමයි බබෙක් ලස්සනට සමාජගත වෙන්නේ. එහෙම නැත්නම් බබෙක් කොච්චර දක්ෂතා තිබ්බත් මේ මොන්ටිසෝරියෙන් ලැබෙන බෑග්ග්‍රවුන්ඩ් එකෙන් පාසල කෙරෙහි ඇති වෙන්නේ නෙගටිව් ඉම්ප්‍රෙෂන් එකක්. ඉතින් ඒ නිසා එහෙම ඇති කරන්නේ නැතුව බබෙක්ට පුංචි කාලේ ඉඳන්ම මොන්ටිසෝරියේ හොඳ අත්දැකීමක් දෙන්න පේරන්ට්ස්ලා දෙමාපියෝ දැනගන්න ඕන. හරි. දැන් මේ ගැටලු එනවා නම් ඉස්කෝලෙන් බබාගේ කොහොමද ඒව අම්මා අඳුරගන්නේ? හැමතිස්සෙම බබා රෑ නිින්දෙන් කෙඳිරි ගන්නවා නම් ඒ කියන්නේ කෙඳිරි ගන්නවා කියන්නේ එයා හරියට දුකින් නම් ඉන්නේ අසතුටින් ඉන්නවා නම් එතකොට සමහරවිට හැම බබෙකුට එයාලගේ හැඟීම් ප්‍රකාශ කරගන්න බෑනේ. එතකොට මේක ඔන්න එක ටෙක්නික් එකක්. this is not a drama. මේක ඩ්‍රාමා එකක් නෙවෙයි. බබාව තේරුම් ගන්න ඕනේ. මෙයා මොකක් හරි ප්‍රශ්නයක ඉන්නේ කියලා. සමහර බබාලා අම්මත් එක්ක ඉඳි හොඳට ඉන්නවා. හැබැයි හදිසි ප්‍රී ස්කූල් යන්න ගත්තාම ඇඳුම හිටන් ජරා කරගන්නවා. හරි අමුතු හැසිරීම් පෙන්නනවා. ඒ විතරක් නෙමෙයි අධික කෝපය ගන්න සමහර ළමයි හැමතිස්සෙම සමහර බබාලා දුකින් ඉන්නවා තනි වෙන්න උත්සාහ කරනවා. මේ වගේ ඇතුලේ තියෙන්නේ ලස්සන සහ දුක්බර කතාවක්. ඉතින් ලස්සන කතාවක් නෙමෙයි මෙතන තියෙන දුක්බර කතාවක්. එයාගේ හැඟීම් එයාට පිට කරගන්න බෑ. කවුරුත් අහන්නේ කවුරුත් එයාව කියන දේ විශ්වාස කරන්නේ මම තනි වෙලා කියන හුදකලා හැඟීම මේ චූටි මනසේ වැඩ කරන්න ගන්නවා පුංචි කාලේ ඉඳන්ම. ඉතින් ඒක එක්තරා දෙයක්. ඉතින් ඒ නිසා ඒක ඇති වෙන්නේ නැති වෙන්නේ පේරන්ට්ස්ලා වුණාම කොහොමද මේක මැනේජ් කරන්න කියලා ඉගෙන ගන්න ඕන. ගොඩක් ස්කූල්ස් වල දැන් අපිට හම්බෙන බබාලගෙන් අපි අහනවා ටීචර් ඔයාලට කවදා හරි very good කියලා තියෙනවද කියලා. ඊට පස්සේ බබාලා කියලා දෙනවා අපිට කියලා නෑනේ කියලා සමහර බබාලා කියලා තියෙනවා. ඉතින් ගුරුවරු වුණාම ඇයි මේ පුංචි පැටවුන්ට එයාලා ආසයි very good එකක් කිව්වොත් අද හොඳයි කියලා very good කිව්වොත් එයාලා හෙටත් හොඳ දෙයක් කරනවා. ඉතින් ඇයි very good කියන්න බැරි? සමහර පේරන්ට්ස්ලා මේක පුද්ගලික අත්දැකීම් වලින් අපි ගුරුලම් පේරන්ට්ස්ලාගෙත් එක්ක කතා කරද්දී දැනගන්න ලැබුණ දේවල්. සමහර ගුරුවරු මේ පුංචි ළමයි දැන් grade 4 onwards 4 වසරෙන් ගොඩ යන ළමයෙක්ට තේරෙන වයස. එතකොට එයාගේ වැරද්දක් කිව්වොත් එයා ඒක හරියට හදාගෙන ජීවත් වෙන්න ඉගෙන ගන්න. හැබැයි ප්‍රී ස්කූල් මොන්ටිසෝරි යන බබෙකුට දෙමාපිය ඉස්සරහ ලොකු විදිහට මෙයා වැඩ කරන්නේ නැහැ. මෙයා ස්ලෝ, මෙයා හරි කම්මැලි කියලා මෙයාගේ වැරදි අනිත් දරුවෝ ඉස්සරහා මෙයා නොටි බබෙක් කියලා කිව්වොත් මෙයා එදා ඉඳන් එතන ඉඳන් මෙයාගේ පෞරුෂය හීන වෙනවා. මෙයා දෙයක් අත්හදා බලන්න බය වෙනවා. මෙයා කෙලින් කතා කරන්න බය වෙනවා. එතකොට එහෙම දරුවෝ හැදෙන්නේ මේ පාසල ඇතුලේ තියෙන අධික මානසික පීඩනය. සමහර වෙලාවට අකුරු ලස්සන මේ චූටි බබාලා ලියන්න බෑනේ හැමෝටම. එතකොට ගුරුවරු සමහර වෙලාවට ඊයා කියනවා. මේ ඊයා කියන ගුරුවරුත් ඉන්නවා. එතකොට බබා එතනින් එහාට ස්ටොප් වෙනවා.
අය ලියන්න බයයි. මට අයම පිරිසක් ඉස්සරහා ඊයා කියයිද කියන මානසිකත්වයෙන් චූටි ඔළුවේ වැඩ කරනවා. මං ආයෙ ලැජ්ජා වෙන්නේ නැහැ කියලා එයා එතනින් එහාට ස්ටොප් කරනවා. ඉතින් එහෙම ගුරුවරුත් මේ අපේ පුංචි රට ඇතුලේ ඉන්නවා. එතකොට ඒක තනිකර මබාගේ අනාගතයට කරන නෙගටිව්, يعني ඍණාත්මක පෙළඹවීමක්. ඉතින් එහෙම තියෙන මොන්ටිසෝරි එක ඔබේ දරුවා යනවා නම් පුළුවන් නම් වෙන එකට යොමු කරන්න බලන්න. නැත්නම් අම්මා කියන කෙනා ඒක ගෙදරදී කමක් නැහැ පුතේ ටීචර්ට අමතක වෙන්න ඇති ටීචර් ඒ වෙලාවේ කලබලෙන් ඉන්න ඇති කියලා හරි මොකක් හෝ මාර්ගයකින් ගුරුවරයව ඒ කියන්නේ ගුරුවරයා ගැන වැරදි අදහසක් දෙන්නේ නැතුව බබාව ධනාත්මක විදිහට නිර්මාණය කරන්න උත්සාහ කරන්න ඕන. ඉතින් තව එකක් අපි ගත්තොත් කොහොමද මේ ප්‍රශ්න අඳුරගන්නේ කියලා අපි බලමු. ඒ කියන්නේ සාමාන්‍යයෙන් බබත් එක්ක කතා කරන්න පුළුවන් හොඳම රිලැක්ස්ම වෙලාව තමයි අම්මෙක්ට නිදා ගන්න යද්දි. එතකොට බබාගෙන් අහන්න පුළුවන් ටීචර් අද මොනවද කිව්වේ? නෝට් එක කිව්වද? බැන්නද? ගැහුවද? ඔය ඔක්කොම අහන්න පුළුවන්. ඔයා ඒකට මොකද්ද කරේ කියලා මේ මොන්ටිසෝරි ඔබගෙන් අහන්න පුළුවන්. එහෙම නැත්නම් බබා සෙල්ලම් කරද්දි තමයි එයා ගොඩක් වෙලාවට රිලැක්ස්ම වෙන්නේ. ඒ රිලැක්ස් වෙන වෙලාවේදී බබාගෙන් අහන්න පුළුවන්. එයා ඒතර නොදැනුවත්වම කියන හැබැයි මුද්දු විදිහට හරිය සොෆ්ට් විදිහට තමයි අහන්න ඕන. ඔයා අද මොනවද කරේ? ටීචර් බැන්නද? ගැහුවද? විස්තර ටික අහලා දැනගන්න පුළුවන්. එහෙමත් කියන්නේ නැත්නම් කරන් තියෙන හොඳ බෙදේ තමයි දරුවා තනි වෙලා දුකෙන් ප්‍රශ්න ගොඩකින් ඉන්නවා වගේ දැනනවා. මම හොඳ මනෝවෛද්‍යවරයෙක් ළඟට බබාව එක්ක යන්න. එතකොට සමහරට අම්මා තාත්තට නොකියන දේ ડોක්ටර් එක්ක බබා කියන්න පුළුවන්. අනිවාර්යෙන් මතක තියාගන්න මේවා ගණන් ගන්න නැතුව නම් ඉන්න එපා. ඔයාලගේ දරුවා කොච්චර දක්ෂ දරුවෙක් වුණත් මේ දෙන්න මොන්ටිසෝරි එකෙන් ප්‍රී ස්කූල් එකෙන් දෙන ෆවුන්ඩේෂන් එක තමයි බේසික්ම දේ. ළමයා ඊට පස්සේ ග්‍රේඩ් 1 වලට යනවා ලොකු ඉස්කෝලේකට. එතකොට ඒ ස්කූල් එකේ එයාට ස්කූල් අධ්‍යාපනය ගැනම නෙගටිව් ඉම්ප්‍රෙෂන් එකක්ද තියෙන්නේ, ගුරුවරු ගැන තියෙන්නේ නෙගටිව් ඉම්ප්‍රෙෂන් එකක්ද, තමන්ගේ කියන්නේ තමන්ගේ ඇබිලිටිස්, තමන්ගේ හැකියාවන් ගැන තියෙන යාට ඍණාත්මක බලපෑමක්ද, කොයි විදිහේ දෙයක්ද කියලා තීරණය කරන්න පුළුවන්. එකම ඒවා කඩන එකම තැන මොන්ටිසෝරි කියලා අමතක කරන්න එපා. කොච්චර පිළිගත් එකක් වුණත්, කොච්චර නමක් තියෙන එකක් වුණත් දරුවගේ මානසිකත්වය සහ මානසික සතුට අනිවාර්යයෙන්ම එකට මුල් තැන දිව යුතුයි පේරන්ට් කෙනෙක් වුණාම. නමට යවන්න එපා. දරුවගේ උපරිම සතුට, සැනසෙල්ල සහ පෞරුෂය වඩවන මොන්ටිසෝරියක්ම ප්‍රී ස්කූල් එකක් විදිහට තෝරා ගන්න ඕනේ. ඉතින් අලුත් වීඩියෝ එකකින් හමු වෙන තැන see you.